ඉතින් මේ මම සදකල තැන්න ගියපු කතාව. මම හැටන්නට ආවා බස් එක තියෙන්නේ නල්ලදන්නි බස් එක තියෙන්නේ පාන්දර 3ට. ඉතින් මේ හැටන් බස් ස්ටෑන්ඩ් එකටලා ඉන්න වෙනවා. පට්ට සීතලක් තියෙන්නේ. කොහොම හරි ඉන්නවා. දැන් වෙලාව පාන්දර 4:10යි මේ තාම නල්ලදන්නියේ බස් එක යන්නේ නැහැ. බස් එකක් එනකම් බලන් හිටියා දැන් පැය 3ක් විතර. ගිහලා තේක උත් බීලා ආවා. තාමත් බස් එක යන්නත් නැහැ. මං හිතන්නේ පාන්දර 6ට තමයි බස් එක අදින නැත්තේ මෙහි. 6ට තමයි මං හිතන්නේ බස් එක එන්නේ. ඊයේ රදීදි කියන දන්නේ නැහැ. කට්ටිය ගියාම එක එක වෙලාවල් කියනවා. පොඩ්ඩක්දි බස් එක බලලා එන්න. තමයි කියන්න වෙන්නේ. එද්දි අනිවාර්යෙන් මේ ජර්සි එකක් ගේන්න පොඩ්ඩක් සීතල වැඩි මෙහි. මේ වෙලාව පාන්දර 5:00යි. පොඩි නිින්දක් දාගෙන හිටියා. හරි අමාරුයි සීතලත් එක්ක ඉන්න. මේ තාම බස් එකක් ආවේ නැහැ. 6ට තමයි බස් එක කියලා කිව්වේ. ඉන්නවා ඉතින්. මේ පොඩ්ඩක් එනවනම් අනිවාර්යෙන්ම ජර්සි ගන්න අරන් ඉන්න බෑ. පට්ටම අමාරුයි සීතලයි. සෙම පොඩ්ඩක් තියෙනවා නම් එන්න එපා අමාරුයි මේ දවස්වල. දැන් වෙලාව 6:10යි. තාමත් බස් එකක් එනකන් ඉන්න. දැන් නම් බස් එකක් එනවා කියලා කිව්වා. හැටන්වල නල්ලදන්නි බස් එක නැග්ගා. දැන් මුල්ගම හන්දියෙන් බහින්න ඕනේ. උඩුකම්බලායනාදකම් අතුරා හදේ උනාදකම් උඩුකම්බලායනාදකම් අතුරා හදේ උනාදකම් උඩුකම්බලායනාදකම් අතුරා හදේ උනාදකම්. මුල්ගම හන්දිය හරියෙන් බැස්සා. දැන් පල්ලෙහාට ඇවිදලා යනවා. පල්ලෙන් බලන ට්‍රැවල් එකක් තියනවද නැත්නම් බස් එකක් ගන්න වෙයිද කියලා. පාර ඉස්සරහට කැඩලා තියෙනවා. මේ හින්දා turn right අයියා ට්‍රේල් එක යාවේ. ඒ අයියා කිව්වා මේ මෙතනින් යන ඉස්සරහට මම ලියන්න අමාරුයි. අන්න මේක පයින් තමයි යන්න වෙන්නේ කියලා. ඔයාලා එද්දි පොඩ්ඩක් ට්‍රීවිල් වල ගණන් පොඩ්ඩක් බලලා එන්න. මේ පාරෙත් යනවා. මේ පාරේ ට්‍රීවිල් යනවා. මේ පාරේ යන්න ට්‍රීවිල් එක සාමාන්‍යයෙන් ටිකක් ගාණු සැරයි. සාමාන්‍ය රුපියල් මට කිව්වා රුපියල් 3000ක් ගන්නවා. දැන් මම මෙතෙන්ට ආපු තැනට රුපියල් 800ක් ගත්තා. මෙතන ඉඳන් කිලෝමීටර ආයි ඒත් එයා කියපු විදියට 5ක් විතර තියෙනවා. මේ හරි ලස්සනයි view එක න. view එකත් බලාගෙන ඉතින් පයින් යනවා. මොනවා අර පැත්තෙන් මානම ලස්සන තේ වතු ටික පේනවා. අර තේ වතු ටික මැද්දේ යන්න තියෙන්නේ. අපි view එක බලාගෙන යමු ඉතින්. මෙච්චර දුර ආවනේ ඉතින් මං කවුද කියලාත් ඔයාලට කියන්න බැරි වුණා. මං තමයි මං සෝලෝ ට්‍රැවල් කරන්නේ සාමාන්‍යයෙන්. මේක මගේ පළවෙනි vlog එක. ඉතින් අඩුපාඩු තියෙන්නත් පුළුවන්. පොඩ්ඩක් කට්ටිය එකත් කමෙන්ට් කරලා යන්න. අඩුපාඩු සදාගෙන ඉස්සරහට යන්න ඕනි ගමනක් ඉතින්. ඉස්සරහට බලමු ඉතින් ඔයගොල්ලෝ ලස්සන වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින්. සවන්ලෙන් ට්‍රැවල් කන්ටෙන්ට් කරනවා කියන්නේ ඉතින් ලේසි නෑනේ. ඇවිදින්න කට්ට කන්න තියෙනවා. අනික සෝලෝ ට්‍රැවල් කරන්නේ ලේසි වෙන්නේම නෑ. අම්මෝ බෑග් පැක් එකත් පට්ට බරයි. දැන් වෙලාව 8:50යි. මම ගක් දුර ඇවිල්ලා තියෙන්නේ. ටිකක් මහන්සිත් එක ඉස්සරහින් පොඩ්ඩක් ඉඳගෙන යනවා.
මෙහෙට නම් වැහැලා නෑ වගේ ගොඩ කාලෙකින් මේ ඇලකින්වත් වතුර යන්නේ නැහැ උල්පතක්වත් නැහැ වගේ. පොඩි රෙස්ට් එකක් ගන්න කියලා නැවතුවා මහන්සි එක දිගටම ඇවිල්ලා වතුර ටිකක් බොන්නත් ඕනි දිව ගිරෙන්න වගේ මේ අවුසර පොඩ්ඩක් වැඩි අන්දක් මුදුරට යන්න යන්නේ ඉතින් අවුසර පොඩ්ඩක් වැඩි වෙනවනේ මේ එහෙම වෙනකම් ඉතින් පොඩි කෑම වගේක් එහෙම අරන් ආවා ඉතින් ඒකත් කාලා ආයෙ උඩහට නැගිමුද ඔයාලට පොඩි මැජික් එකක් පෙන්වන්න හදන්නේ බලන්නකො මේ view එක හම්බෝ අම්මෝ මේ view එක නම් පිස්සුවා අම්මෝ ඒකේ ලස්සන මේක බලන්න ඕනින්ද ඉතින් මෙච්චර කට්ට කාගෙන ආවේ දැක්කද මේ ටික නම් මාරම ලස්සනයි ඈ ඒ තේ වතු ටික න තට්ටු උඩට ගහලා ඉගෙන ලස්සන රෑතට යනකම් තියෙනවා මෙතන මාරම view එකක් ගේනවා අන්න අතන වැව අර වැව මාර view එකක් ගේනවා කදු ටිකක් මැද්දේ වැවක් තියනවා කියන්නේ ඒකත් වෙනම පිස්සුවා බලන්නකො ඉතින් ඒකේ ලස්සන එනකොට ලස්සන වාඩියක් දැක්කා. එතන නතර වෙලා යන්න හිතුණා. හරි ලස්සනයි මෙතන. මහන්සි වෙන කෙනෙක්ට ඉතින් ඉඳගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා. කන්න උනත් පුළුවන්. හැබැයි මෙතන කැම්පින් කරන්න නම් බෑ. කැම්පින් කරන්න නම් අවස්ථාවක් නැහැ මෙතන. හරි ලස්සනයි මේක මේ. පොඩ්ඩ දුරයි තියෙන්නේ. සිරිපාදෙත් එහා පැත්තෙන් පේනවා. ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා යා. මහන්සි මේ ටික ඇවිල්ලා. ඔයාලත් මේ පාරේ හොම කෙලින්ම ඇවිල්ලා මෙන්න මෙතන පාරෙන් උඩහට යන්න ඕනේ. රක්ෂිතයට තුලෙන් නම් ළඟයි. මෙතන වෙනට බෝඩ් එකක් තියෙනවා. මම තැනට නම් ආවා. මෙතනින් තමයි රක්ෂිතයට ඇතුළට තියෙන්නේ. පොඩි වතාවක් ටිකක් තියෙනවා. ටිකක් කරලා ඉස්සරහට ඇතුළට යමු.
ඉතින් සමහරවල් අඩවියට ඇතුල් වෙන්න කියලා බැලුවේ. මෙතනින් තමයි අඩවියට ඇතුල් වෙන්න තියෙන්නේ. ඒ කරේ පොඩි වතාවතක් වගේ. සාමාන්‍යයෙන් කැලේකට ඇතුල් වෙනවා නම් ගහක ඉත්තක් කඩලා ඒක එල්ලලා ඒකට වැදලා ඉගෙන අපිට දෙවියන්ගේ ආශිර්වාදයක් මොකක් හරි ආශිර්වාදයක් අරගෙන තමයි අපි කැලේකට ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න ඕනේ. මම කරේ ඒ වගේ දෙයක්. ඉතින් ඉස්සරහට බ්ලොග් එකකින් සෙට් වෙමු. පොඩි අකර තැබ්බේට පුහුණු දුන්නා ෆෝන් එක වැටුණා බිමට ට්‍රයිපෝඩ් එකේ. දැන් නම් කැලේට ඇතුල් වෙලා ටික දුර. හරි ලස්සනයි. තුරු වියනම් මැද්දේ යන්න තියෙන්නේ. අහසේ තනි කරන ඉරේලියක් වැටෙන්නේ නැහැ. ගස් වහන් ඉන්නේ පාර. ගස්සල් වලින් නම් අඩුවක් නැහැ ඉතින්. වතුරක් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ මේ දවස්වල එනවනම්. වතුර තියෙනවා. මම දැක්ක දැන් මුල්පත් දෙක තුනකින් වතුර එනවා. එතනොත් පොඩි ඇලපාරක් තියෙනවා. මේ ඇලපාරෙන් උනත් ඔයාලට වතුර ගන්න පුළුවන්. වතුර ගද්දි තව දෙයක්. අනිවාර්යෙන් වතුර ගන්න තැනට අඩි 10ක් ඉස්සරහින් බලන්න. මොකද සත්තු මැරලා ඉන්න පුළුවන්. සත්තු මැරලා හිටියොත් ඒ විස බීජ ඔයගොල්ලෝ බීලා හයික් එකක් නෙමෙයි කරන්න වෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් වතුර ගන්න තැනට අඩි 10ක්වත් ඉස්සරහින් පොඩ්ඩක් බලන්න මේ සත්තු වැටලා ඉන්නවද කියලා. වතුර බොන්න ආපු සත්තු මැරලා ඉන්න පුළුවන්. මොකද කොහිලද කියන්න බෑනේ. මේ එයාලගේ තියෙන විස බීජ බැක්ටීරියා වෛරස් ඒ වගේ දේවල් ගිහිල්ලා ඔයගොල්ලන්ට බඩේ අමාරුවක් ඔළුව කැක්කුමක් ඊට වඩා දෙයක් වුණත් වෙන්න පුළුවන්. බලමු අපිත් ඉස්සරහට කරුණා කරන ගමන් ඉන්නේ. හරි ලස්සනයි පාර. තනියම යනවා කියලා එහෙම ලොකු බයක් එහෙම නැහැ. දවල්ට නම් කරුණා කරන්න පුළුවන්. එන කාලෙකට පස්සේ වනවදින්නේ චුට්ටක් මහන්සි. හැමතැනම වතුර පාරවල් නම් තියෙනවනේ. වතුර පාරවල් තියෙනවා නේද? බය වෙන්න දෙයක් නැහැ. ඒ වුණාට වතුර බෝතලයක් අරගෙන එන්න අනිවාර්යෙන්ම. ඔයාලට අත හොදන්න මූණ හොද ගන්නවා වගේ නම් මේ වතුර පාරවල් වලින් ගන්න පුළුවන්. වෙනදට හැටන් පාරවල් වලින් කුරුවිට රත්න පාර නම් එච්චරම නෑ. රත්නපුරා පාර එහෙම හෙන්නේ නම් මිනිස්සුන්ගේම ගෝසාවනේ. දැන් මෙහෙ එන්නේ රැහැයියන්ගේ ගෝසාව. ඒක නම් හරි මිහිරි. අර කරදරය බාධාවක් නැතුව ඉතින් පාඩුවේ කරුණා කරන්න පුළුවන් පාරක්. අතපය අමාරු තියෙන කෙනෙක්ට නම් පොඩ්ඩක් අමාරුයි. මොකද හරියටම පඩිපෙල් නැහැ. ගල් වලින් පඩිපෙල් හැදිලා තියෙනවා. සබාධර්ම ඉතින් ආශ්චර්ය තමයි ඒක. හරි ලස්සනයි මේ. බලන්න. හරි ලස්සනයි ඉස්සරහට පාර.
මේ දෙපැත්තෙම රක්ෂිතය තියෙන්නේ. මගේ මේ පැත්තෙනුත් රක්ෂිතය, මේ පැත්තෙනුත් රක්ෂිතය. තව දෙයක් ඔයාලට කියන්න ඕනි, මේ පාරේ ලොකු පූසා ඉන්නවා. එහෙනම් පොඩ්ඩක් පරිස්සමට යන්න. මොකද සද්ද බද්ද වලට යාට එන්න හිතේ. නගින්න විතරනේ, බහින්නත් තැන් තියෙනවා. පොඩි උල්පත් වතුර පාරවල් නම් තියෙනවා හැමතැනම වගේ. මේ පොඩි උල්පත් වතුර පාරවල් නම් තියෙනවා. ආයෙත් හැයියන්ගේ සද්දය ඇහෙනවා ඉතින්. රැහැයියන්ගේ සද්ද වෙද්දෙන් ඉතින් අපි යනවා. අපි ඉහළට කරුණා කරනවා. සබාදහමට ආදරය කරන කෙනෙක්ට නම් ගැලපෙන්නේම සදකල තැන්න පාර තමයි ඉතින්. බලන්නකො ලස්සන. ඉහළට කරුණා කරන ගමන් ඉන්නේ මහන්සි. පොඩ්ඩක් නතර වුණා. එනකම යාළුවෙකුත් හම්බුණා, බලන්නවත් එක්ක ගහපු ෆොටෝ එක. එයාත් හම්බුණා, එයාත් කරුණා කරන ගමන් හිටියේ පහළට. හම්බෝ හරි මහන්සි. ගල්තල උඩින්ට යන්න තියෙන්නේ. මේ බෙහෙත් බිබී ට්‍රැවල් කරනක ඉත්තෑව දැකලා තියෙනවද? මේ ඉන්නේ. උණ ඇදිලා ඉන්නේ හොඳටම. උණයි සෙමයි දෙකම තියෙනවා. හිතන්න හොඳ නෑ ඔය ගැන වැඩිය. මම vlog එකක් කරනවා කියලා හිතුවොත් අනිවාර්යෙන් උණක් හරි සෙමක් හරි හැදෙන එක සාමාන්‍යයි. හරි ලස්සනයි ඉතින්. වටේම කැලෑව පොඩ්ඩක් අර හිතේ පොඩි ගැස්සිල්ලකුත් තියෙනවා. ඒ වුණාට එහෙම බය වෙන්න දෙයක් නැහැ. සමන් දෙවියන්ගේ අඩවියෙන් ඉන්නේ. පොඩි බඩගින්නක් ආවා. මැක්කයක් ගෙනාව ඒක කාලා බලමු. අනිත් දේ මේවා. ඔයාලා පොඩ්ඩකට මෙතන මතක තියාගන්නකෝ.
තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලෝ. අනිවාර්යෙන් කාලිවල මේ පොලිතින් තියෙන්නේ. මේ පොලිතින් ඔයගොල්ලෝ මේ තැන් තැන් වල දාලා යන්න එපා. මොකද අපිට කලින් ගියපු කට්ටිය මේවා පරිස්සම් කරලා තිබිච්ච හින්දා තමයි අද අපි මේ වගේ පරිස්සම් වල මේව නගින්නේ. ඒ හින්දා මේ පොලිතින් නම් තැන් තැන් වල දාලා මේ ලස්සන අඩවිය විනාශ කරන්න නම් එපා. අනිවාර්යෙන් එතනින් ඉඳි පොලිතින් තව සිලිවුරයක් ගේන්න. ඒක මේ කාපු පොලිතින් එක ඒ සිලිවුරයට දාලා උඩමළුවෙන් දාන්නත් එපා. මොකද ඕගොල්ලෝ උඩමළුවේ දාපු පොලිතින් ටික තමයි දිට්ට ඇවිල්ලා පල්ලෙහාට අරගෙන ආවේ. ඒ හින්දා අනිවාර්යයෙන් මේ ගෙදර ගෙනියන්නම වග බලා ගන්න. මොකද ඒකෙන් පරිසරයට හානියකුත් නැහැ, අපිට හානියකුත් නැහැ. දහයයි තිහයි වෙලාව රෙස්ටරන් අරන් ඉවරයි. අපි දැන් උදාහට කරුණා කරමු. පොඩි දෙයක් දැක්ක එක පෙන්වන්න ඕනි හින්දාමයි මම මේ නතර උනේ. අනිවාර්යෙන් ඔයාලට එනකොට මෙන්න මේ වගේ පොඩි යාළුවෝ හම්බෙන්න පුළුවන්. එයාලගෙන් පොඩ්ඩක් පරිස්සමෙන් ගෑවුනොත් ඉතින් වෙන දෙයක් කියන්න ඕනේ නෑනේ ඔයගොල්ලන්ට. හයික් එපා වෙන්නේ ඒ වගේ වෙනකොට තමයි ඉතින්. ඒ හින්දා පොඩ්ඩක් ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. මොකද රක්ෂිතයකන යන්නේ. මේක අපේ තැනක් නෙමේ, එයාලගේ තැන. උඩහට කරුණා කරගෙන යනකොට කන්ද විතරක්ම නෙමේ තැන්නකුත් තියෙනවා. සාමාන්‍ය තැන්න එන සීතල හුලම් පාරක් එක්ක මට මේ පැත්තෙන් පේනවා ශ්‍රීපාද මළුව. මරේ වතුආය හරියෙන් එනකොට නම් ශ්‍රීපාද මළුව දැක්කා. ආයි දැක්කේ දැන් මෙතනින් තමයි ඉතින්. පොඩි පල්ලෙහාට බෑවුමකුත් තියෙනවා. ඒ කියන්නේ එක දිගටම කන්ද නගින්න විතරම මේ පොඩි පල්ලමකුත් තියෙනවා. එකෙන් ඇගට පොඩි රෙස්ට් එකකුත් තියෙනවා. නැත්තම් හරි අමාරුයි. මෙච්චරම අමාරු වෙන්නේ නැහැ මේ සේම හින්දා පොඩ්ඩක් ඇගට අමාරුයි. vlog එකක් දාන්න බලාගෙන හිටියා. ඉතින් මේ දාගන්න ටයිම් සෙට් උනේ මේ දවස්වල තමයි. සමහර අයට පින් සිද්ධ වෙන්න ඉතින් අපි YouTube උත් පටන් ගත්තා. කලිනුත් කිව්වා මේක මගේ පළවෙනි vlog එක. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක කමෙන්ට් කරලා යන්න. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕනි ගමනන්නේ මේක. මෙතන නම් පොඩි පෑවුමක් තියෙන පල්ලෙහාට. ඒ හින්දා ලොකු අවුලක් නැහැ. ඒ බෑවුම ටික බැහැගෙන යන් සදකල තැන්නට ගිහිල්ලා මොනවාරි කන්න තමයි අයිඩියා එක තියෙන්නේ. පොඩි ස්නැක් එකක් කෑවා කියලා හරියන්නේ නැහැ. බඩගින්න නිවෙන්නේ නැහැ. මගේ බඩේ ඉන්න ගන්නට ඒ පොඩි ස්නැක් එක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලා එනවනම් ෂූස් දෙකක් දාන් එන්න. මොකද බාට දාන් එන්න එපා, ලිස්සනවා. පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් ඉතින් ඒක ඕගොල්ලොන්ට ඒ හින්දා මේ අනිවාර්යෙන්ම ෂූස් දෙකක් දාන් එන්න. මේ පොළොව පොඩ්ඩක් තෙමිලා තියෙන හින්දා ලිස්සන්න බලනවා. කෝකටත් සේෆ්ටි හින්දා තමයි කිව්වේ මේ
ටූස් දෙද්දාගෙන්න කියලා කූඩැල්ලෝ නම් තාම්මට හමුුන්නෑ කූඩැල්ලො ඉන්න ඇති වැස්ස කාලෙට දස්සලතු කපල දාලා තියෙනවා අට්ටියට යන්න පුළුවන් වෙන්න ලොකු ගල් පොත්තක් තියෙනවා පරිසරයේ දැවැන්තයෙක්ගේ නික්මෑම කාට කාටත් ඉතින් ওই ටික තමයි අන්තිමට ඒ හින්දා දැම්ම තියම් මතක ටිකක් එකතු කරලා තියාගන්න උල්පත් වලින් නම් කිසි අඩුවක් නැහැ උල්පත් තියෙන හැමතැනම වගේ ඒ හින්දා වතුර ගැන නම් බය වෙන්න එපා වතුර බොන්න කලින් පොඩ්ඩක් ඉස්සරහින් බලන්න සත්තු හැම මැරලා ඉන්න පුළුවන් කෝකටත් හොඳයිනේ මේක නම් පේන්න එහෙම ප්‍රශ්නයක් නෑ වගේ උනට කැලේ ඇතුළට ගොඩක් යන්න තියෙනවා ඒ හින්දා මම කැලේ ඇතුළට යන්නේ නෑ මගේ ළඟ දැනට වතුර තියෙන හින්දා මම මෙතනින් වතුර ගන්නේ නැතුව ඉස්සරහට ඇදෙනවා මෙතනින් එහා පැත්තට පුංචි දොළ පාරක සද්දයක් ඇහෙනවා පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපි නිස්සන්න පුළුවන් නේ හරි ලස්සනයි පොඩි දොළ පාරක් ගලාගෙන යනවා මම ඒකයි කිව්ව ඔයගොල්ලෝ වතුර වලින් නම් අඩුවක් නැහැ කියලා මම මෙතනින් මූණ පොඩ්ඩක් හොදගෙන ඉහළට කරුණා කරනවා සීතල වතුර පාරකින් මූණ හොදගත්තා නිල් කැටේ වගේ වතුර පට්ට පිරිසිදුයි පට්ට සීතලයි එදින් මෙතනින් තව චූටි ඇලක් ගලයි යනවා මේක පෙන්වන්නත් එක තමයි මෙතන නතර උනේ චූටි ඇලක් ගලයි යනවා ඔයාලට ඔන්නම් මෙතන කාලා මෙතනින් අත හොදන් වුණත් යන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ පරිසරයට හානියක් වෙන්නේ නැතුව කරන දෙයක් ඉතින් කරන්න තමයි කියන්න තියෙන්නේ ආන් වතුර ගියා චූටි ගැප් එකක් ආයෙ හම්බෙනවා මේ වගේ චූටි ගැප් තියෙනවා නම් කමන්නේ ලොකු ගැප් එකක් හම්බුනම හරි අමාරුයි මහන්සි පොඩි බඩගින්නකුත් තියෙනවා බලමු සදකල තැන්නට ගිහිල්ලාම ගෙනාපුවා කන්න පුළුවන් වේද කියලා අයිඩියා එක නම් තියෙන සදකල තැන්නටම ගිහිල්ලා ගෙනාපුවා කන්න වෙලා 11:03යි මම හිතන්නේ මම දැන් මගක් දුර ඇවිල්ලා ඉවරයි මම දන්නේ හරියටම සදගල තැන්නට තව කිලෝමීටර කීයක් තියෙනවද කියලා බලමු ඉස්සරහට යනකොට හම්බෙන්නේ නැත සදගල තැන්න මේ ගමනේ සම්පූර්ණම අයිඩියා එක තමයි ඉතින් සදගල තැන්න ඉඳන් සිරිපාද මල්ල බලන එක
මම හිතන්නේ මම ආව සදකල තැන්නට. සාදු සාදු සාදු. කතාවෙන් කොහොම හරි මම සදකල තැන්නටත් ආවා එහෙනම්. එහෙනම් මේ තියෙන්නේ ඒ සදකල තැන්න. හැමෝම හොයාගෙන එන සදකල තැන්නට ඔන්න ආශ් ආවා. පොඩි අප්‍රිකන් වයිබ් එකකුත් තියෙනවා නේද සදකල තැන්නේ. හරි ලස්සනයි. දැන් හිතාගෙන ආවේ නම් මම මෙතන කනවා කියලා. දැන් කන්න ඕනි. පොඩි වැහි වලාකුත් තියෙනවා. කමන්නේ. අපි කාලා පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන ඉස්සරහට යා. හරි ලස්සනයි හැබැයි සදකල තැන්න. හැබැයි මෙන්න මේ වැඩේ නම් හරිම කැතයි. කරපු කෙනාට කියන්නේ ඔයාලට මේ වගේ දේවල් කරන්න මේ වගේ දේවල් මේ වගේ තැනක කරන්න ඕන නම් එන්න එපා මේ වගේ තැන්වල. විනාශ වෙනවනේ. මේ වගේ ලස්සන තැනක් ඉතින් විනාශ කරලා යන්න ආස නම් ඉතින් කරාට කමක් නැහැ. මේ හැමතැනම ගිනි ගොඩවල් ගහලා. හැමතැනම ගිනි ගොඩවල් ගහලා තැන්න තනිකර විනාශ කරලා සිගරට් කොටයි. අයියෝ. දැන් තැන්වල පොලිතින් තියෙනවා. මේ අනිත් එක. කණ්ඩ වෙයි නම් ගේන්න එපා. සිරිපාද මොළු හරි ලස්සනට පේනවා සදකල තැන්නට. මං හිතන්නේ අර සුදු පාටට තියෙන්නේ මේ නායකීය දිත්තවිල නායකීය කොටසක් වෙන්න තියෙන සුදු පාටට තියෙන නැත්තේ. දැන් මේ හරියට ආපු එකේ මොනවා හරි කාලම පොඩි වීඩියෝස් ටිකක් අරගෙන ෆොටෝස් ටිකක් අරගෙනම ඉස්සරහට කරුණා කරමු. එහෙනම් මාත් කාලේ එන්න. ඔයගොල්ලන්ට කිව්වා නේද මතක තියාගන්න කියලා තැන. දැන් පොඩ්ඩයි සිද්ධි දෙක අපි කම්පෙයාර් කරලා බලමු. මට එතනදිත් එලාම් කෝල් එකක් ඇහුණා. මට සදකල තැන්නට ආවම එලාම් කෝල් එකක් ඇහුණා. දැන් කට්ටිය හයි මොකද්ද එලාම් කෝල් කියන්නේ කියලා. එලාම් කෝල් කියන්නේ සාමාන්‍යයෙන් සතෙක් මොකක් හරි දෙයකට බය වුණොත් ඒගොල්ලෝ දාන සද්දෙට. මම මුලින්ම රෙස්ට් එක ගන්න තැන මට එලාම් කෝල් එක ඇහුණා. රැහැයියෝ කෑ ගැහුවා, කුරුල්ලෝ කෑ ගැහුවා, ලේන්නු කෑ ගහන සද්ද ඇහුණා. ඊට පස්සේ මට සදකල තැන්නට ගියාමත් මට ඇහුණා. නිකන් මම ගිහිල්ලා ටිකක් වෙලා ඉතියා. හිටියන් පස්සේ එක පාටම එන්න ගත්තේ සද්දේ. මම කලින් තැනෙත් එහෙම වුණා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඇලර්ට් වුණා. වටේ පිටේ බැලුවා. ඒ වුණාට නෑ කවුරුත්ම වෙන්න හිටියේ නෑ. නැත්තම් මම හිතුවේම මම දන්න මාව නොදන්න ආගන්තුකයා මගේ පස්සෙන් ඇවිල්ලා කියලා. බීලා හැමන ඉවරයි. ෆොටෝස් ටිකක් දාගත්තා, වීඩියෝස් ටිකකුත් දාගත්තා. ඔයාලට ඉතින් YouTube වීඩියෝ එක තමයි මදිනේ.
TikTok එකට දාන ෂෝට් වීඩියෝ ටික උත් අරගත්තා. මම බැලුවේ දැන් සදකලා තැන්නට සමු දෙන්න කියලා. අපි එහෙනම් උඩහට කරුණා කරමු. මම ඉස්සෙල්ලා නැගිටලා බැලුවේ මේ මට එලාම් කෝල් එකක් ඇහුණා මේ පැත්තෙන් මේ එලාම් කෝල් එක දෙපාරක් ඇහුණා. ඉස්සෙල්ලා බිස්කට් එක කනකොටත් මට එලාම් කෝල් එකක් ඇහුණා. ඉස්සෙල්ලා දැන් මෙතෙන්ට ආපු වෙලාවෙත් මට එලාම් කෝල් එකක් ඇහුණා. මම ඒකයි පොඩ්ඩක් අහගෙන හිටියේ මේ ෂුවර් නෑනේ. පුල්ලි යාළුව આવොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා මේ ඒව ගැන සැලකිලිමත් වෙලා තමයි එන්න ඕනි. සෝලෝ ට්‍රැවල් කරනවා නම් පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් රිස්ක් එකක් ගන්න බලාගෙන ට්‍රැවල් කරන්න කියලා කියනවා. ඉතින් පොඩි වෙහි අදුරකුත් තියෙන හින්දා මම බැලුවේ දැන් සදකල තැන්න සමුදෙන්. එහෙනම් අපි උඩහට කරුණා කරමු. මම චොක්ලට් කෑල්ලා. මේක රහයි ඈ. අන්සවන් ඩාර්ක් චොක්ලට් කන්න පොඩ්ඩක් කැමති. සීනිත් නෑ, ගඩත් හොඳයි. අනික ෆ්‍රී වර්කවුට් එක. ඩාර්ක් චොක්ලට් කියන්නේ. කන්න කෑල්ලා. ලැජ්ජ වෙන්න එපානේ කන්න. හරි එහෙනම් සදකලා තැන්නට සමු දීලා මම ආයෙ කරුණා කරන්න පටන් ගත්තා. ආයෙ දවසක ඉතින් සදකලා තැන්නේ හමු වෙමු. කාලා බඩක් පිල්ලා වගේ. ඉදිකටු පානකුත් තියෙනවා. මං හිතුවේ ඉදිකටු පාන නැතුව ඇති කියලා. මං හිතුවේ මේ පාරට ඉදිකටු පානක් නැතුව ඇති කියලා. බලන්න ඉදිකටු පානක් තියෙනවනේ. ඉස්සරහට සීතලකොළුකුත් තියෙයි දන්නේ. ඉස්සෙල්ලා ගස්වලින් පාර වහගෙනනේ තිබුණේ. දැන් ඒ තුරු වීන අඩුයි. දැන් කෙලින්ම උඩ බැලුවාම අහස පේනවා. අවුසරන්න ලොකුවට නෑ. වෙහිය දුරක් තියෙන හින්දා මේ අවුසරන්න නෑ. වෙහිය දුර වැස්සකට පෙරලෙන්න කලින් කැලින් එළියට යා ගන්න ඕනේ. හරි මාන්සීනේ. කාපු හින්දා එන්න සීතලත් පොඩ්ඩක් වැඩි වෙනවා. මේ කන් එහෙම ටික අගුළු වැටෙන්න බලන් අර ඉන්නේ. මට වඩා බරයි බෑග් එක.
යන්න උඹ කියනවා ඉතින් සයිලෝ කියමු උඹ පොඩි බොහේනවා සාතිය ඉතින් උඹ කියනවා තනින් ඉස්සර උඹ දෙතොන කයි උඹ කරනවා මොකක් හරි දෙයකට ප්‍රෙෂර් වෙලා නම් ඉනි ස්ට්‍රෙස් වෙලා නම් එක්සෑම් ප්‍රෙෂර් නම් නැත්තම් ඔය බූට් කාලා නම් එන්න සබාදාම මේක තමයි ඉතින් හොඳම බෙහෙත ඕනිම දෙයකට හිත නිවන්න පුළුවන් හොඳම බෙහෙත තමයි සබාදාම මේක ලැබෙන්න තමයි කවදා එන්න දැන් ඉන්න ගන්න ආ මට කමන්න දෙන්න ඔය හැටන් ඩවුන් එකක් ඩවුන් එකක් එන්නේ ඉන්නේ ඇටි පින ෆු මම මේ අදන් ආවට ඇත්තටම කැලේ අදන් ඉන්න සුදුසු දුමක් නෙමෙයි මම මේ අදන් ආවිල්ලා තියෙන්නේ රතු පාට අදුන් කවදාකවත් කැලේ අදින්න එපා මොකද සත්තු කුලප්පු වෙන්න පුළුවන් රතු පාට කියන්නේ පොඩ්ඩක් අර කැපිලා පේන පාටක් ඉන්න රතු පාට නම් අදින්න එපා කළු පාට අදුමක් තියෙනවා දාගන්න හිතුන්නේ එද්දි පොඩි හිතලා තිබිච්ච හින්දා මේක අදන් ආවා දැන් නම් පොඩ රස්නේ මේක කරලා කළු පාටේ දාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා Oh, ini memang gimana nanti? Bagaimana kita langsung lagi nih, kemudian lagi, dan lagi langsung parah. Ayo kita mulai parah dia. Mebar hari rasan. Thani keling atu gala lagi. Orang orang yang dah, pagi ni orang sekali. Macam ni, macam lagi, dia. Kita pun hari ni, kan? Ah ni, bagi dia lagi ni, Pak. Supaya dia kita, apa kita ni? Ini bagi aku rasa. Padi kan lagi orang. Ya, dia bersama dia. Ambung lagi. यार कालू अधूरा කියන්නේ මේ මෙයාලටද කොහෙද මෙහෙත් හිටියා දැන් වෙලාව 12:29යි මේ පොඩි දේවල් ටික දැනුවත් කරන්න කියලා තමයි නතර වුණේ නා පළවෙනිම දේ මොකද්ද පොලිතින් දාන්න එපා අනිත් එක සදකල තැන්නේ තනින් තන ගිනි ගොඩවල් ගහලා තිබුණා මේක රක්ෂිත යන්නේ ඇවිලුනොත් මේ ආයෙම ඇවිලෙනවා ඒ හින්දා ගිනි ගොඩවල් ගහන්න යන්න ඒ වගේ දේවල් කරන්න එපා මොකද මේක අපිට නීතියෙන් අවසරයක් දීලා තියෙනවනේ මේ පාරේ යන්න නීතියෙන් අවසරයක් දීලා තියෙනකොට ඒකේ ගිනි ගොඩවල් ගහලා තව කට්ටියක් සදකල යන්නේ කැම්පින් කරනවා ඕකෙන් වෙන්නේ ඒ කියන්නේ පාඩුවේ මේ සදකල තැන්න පාරේ සිරිපාදේ කරුණා කරන කට්ටියටවත් කරුණා කරන්න බැරි වෙන එක තමයි වෙන්නේ මේ ඔය කැම්පින් කරන්න යන එක කැම්පින් කරන්න ලංකාවේ ඕනි තරම් ප්ලේසස් තියෙනවා. ඔයාලට ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. ගිනි මැල ගහලා සින්දු කියලා සිගරට් බොන්න ඕන නම් ඒවට තව තැන් ඕනි තරම් තියෙනවා. ඒකට මේ සමන් දෙවියන්ගේ අඩවියට එන්න ඕනිත් නෑ. මෙතන ලස්සන මේ සදකල තැන්න විනාශ කරන්න ඕනිත් නෑ. ඒ වගේ දෙයක් වෙලා සදකල තැන්න මාර්ගයක් තහනම් වුණොත් එතකොට ඉතින් කියලා වැඩක් නැහැ. ඒවා වෙන්න කලින් කරන්න ඕනේ දේවල්. ඒ කියන්නේ දැක්කම හිතට දුකක් තිබිච්ච හින්දා තමයි මේ වීඩියෝ එක මෙහෙම කියන්නේ. මොකද අපි වීඩියෝස් වලට කලින් දැකපු සදකල තැන්නට වඩා වෙනස්. ගිනි මැල ගහලා මැගී පැකට් කාලා තැන් වල දාලා
අපිට කලින් කියපු කට්ටිය සමහරක් ඇර ගියපු කට්ටිය පරිසම් කරපු හින්දානේ අද නම් මෙහෙම යන්නේ නීතියෙන් අවසරයක් ඇතුව ඕකේ කැම්පින් කරන්න ගිහලා ගිනි මෙල ගහලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේක තහනම් වුණොත් ඉවරයිනේ. ඒ හින්දා ඒ වගේ ගොංගන්නම් කරන්න එපා. ඒ වගේ ගොංගන කරන්න බලාගෙන ඉන්නවා නම් එන්න එපා. මේ වගේ ලස්සන රක්ෂිතයක් ඉතින් ආරක්ෂා කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොනත් තව චුට්ටක් උඩහට කරුණා කරන්න තියෙනවා. මොනවත් ඒ ටික හිමීට කරුණා කරගන්න. දැන් වෙලාව 12:50යි. මං හිතන්නේ සදගල තැන්න මාර්ගෙත් අවසානයේ කිට්ටුයි වගේ. ගාන්ටාර සද්දෙත් ඇහෙනවා. ගාන්ටාර සද්ද නම් මට තැන්නේදිත් ඇහුණා. මේ මිනිසුන්ගේ ගොවසාව ඇහෙනවා. මෙහෙන හැටන් පාරට සම්බන්ධ වුණා. දැන් ටික උඩහට කරුණා කරන ගමන් ඉන්නේ. මහග්ගිත බෙහින්ද පොඩ්ඩක් මහන්සි. සෙනඟ වැඩිය නෑ. සෙනඟ වැඩි ඇත්තෙම නැතිතර. ඒකත් හොඳයි. දැන් වෙලාව 1යි කාලයි. එන ලස්සන මීදුමක් ගහනවා. අපගේ හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල. හොඳ පැත්ත නම් ඉතින් මේක තමයි. මේ වගේ අභිරහස් වෙලා තියෙන දේවල් කොච්චර නම් ඇද්ද මේ සිරිපාදේ කැලේ වහගෙන. පොඩි මල් වැස්සම් මැද්දෙන් ඔන්න සිරිපා මළුවට ළඟා වුණා. මේ වහිනවා. සිරිපා මළුවට ළඟා වුණා. අම්බෝ. පොඩි මල් වැස්සක් වහිනවා. ඒක තමයි ඉතින් අමාරු. ඔයාලට හෙන්නද කිව්වේ නම් මොකද්ද කියලා කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට එකක් දෙන්න එපා. ඒ හින්දාම ශ්‍රීපාද මළුවේ වීඩියෝ කරන්න ගියේ නෑ. අපි හැමෝම නීතියට කරු කරන්න ඕනි. මොකද ට්‍රැවල් කරනවා නම් නීතියට කරු කරලා ට්‍රැවල් කරන්න. මොකද ප්‍රශ්නයක් වුණොත් ඔයාට ඉන්නවා විතරයි. සිරිපාදේ කරුණා කරනවා ඉවරයි. උඩමළුව ඇදලා ඉවරයි. දැන් පල්ලෙහාට කරුණා කරනවා. මම හිතන් ඉන්නේ හැටන් පාරෙන් පල්ලෙහාට බලන්න. ආයේ මේ සදකල තැන්න පාරේ යන්න නැතුව. මාර වීදුවන්නේ තියෙන්නේ. අට්ට සීතලක් තියෙනවා නේ. මාර වීදුවක් තියෙන්නේ. මම හිතන්නේ මේ පාරද කොහෙද මම මේ සෙනඟ නැතුව සිරිපාදේ යන්නේ. වාරයක සෙනඟ නැතුව සිරිපාදේ වෙන්න පළවෙනි පාර මේකද කොහෙද? සෙනඟ නැහැ මගේ වැඩිය. එනවනම් මේ දවස් ටික හොඳයි. මේ වැඩිය සෙනඟ නැහැනේ. ඒ හින්දා ඔයගොල්ලන්ට පාඩියේ සිරිපාදේ වැදලා යන්න පුළුවන්. දැන් පොඩ්ඩ බැහැ ගමු අපි. බහින්නේ නැහැ පල්ලෙහාට කරුණා කරනවා. දැන් වෙලාව 2:20යි. මීට මාගින් දැන් බැහැ ගන්නවා. පොඩ්ඩක් කකුල් රිදෙනවා දැන්. කොහොම හරි ඉතින් පල්ලෙහාට කරුණා කරගමු.
කොහරි මට නැගපු වෙලාවත් එක්ක බලද්දි මම සෑහෙන ඉක්මනට සිරිපාදේ හිරට කරුණා කරලා තියෙනවා. නගින්න පටන් ගත්තේ 10ට. 2:00 විතරදී සිරිපාදේ කරුණා කරලත් ඉවරයි. අනික මේ මම විඩ ඇරගෙන අනික නැග්ගෙත් මම සදකට තැන්නෙම හිටියා පැයක් විතර. සදකට තැන්න කියන්නේ ළඟ මාර්ගයක්. පරිසරයට ආදරය කරන පරිසරයට කැමති ඉක්මන සිරිපාදේ නැග ගන්න කැමති අයට ගලකෙන පාර තමයි තියෙන සදකට තැන්න පාර. ලාර තිබිච්ච ලස්සන විව් එක මීනු වහගත්තා. දැන් බහිද්දි මුකුත් පේන්නේ නැහැ. දැන් ඉතින් අපිට හුලක්. අයියෝ. ඉතින් මීනු මැද්දේ යන්න තමයි තියෙන්නේ. සතකල තැන්න පාරට බයි කියාගෙන මයියන පල්ලෙහාට. දැන් ඉන්නේ ඉදිකට පාන හරියට වෙලාව 2:47යි. අර මීදුම් බාලා පායපු හින්දා වතුරුණත් පට්ට සීතලයි. ආයි පොඩ්ඩක් සෙම වැඩි වුණා. ගණන් ගන්න එපා මම vlog එකක් කරන්න ගියොත් මට උණක් කැස්සක් එම්බීසා සෙමන්න හැදෙනවා තමයි. මේ දේවල් ගැන වැඩි ගණන් ගන්න හොඳ නෑ. වෙලාව 3:10යි මම තාමත් පල්ලෙහාට කරුණා කරන්න ගමන් ඉන්නේ. අදත් මට කොහේ හරි බස් ස්ටෑන්ඩ් එක නිදා ගන්න වෙන ලයින් එකක් තමයි ඉන්නේ. මේ යන විදියට පල්ලෙහාට කරුණා කරද්දි රැවෙයි. යන්නේ කොහේ හරි බස් ස්ටෑන්ඩ් එක නිදා ගන්න තමයි වෙන්නේ. හරි අමාරු කකුල් දෙක රිදෙනවා. නැත්තම් ඊට ඉක්මනට බෑලා. ඉක්මනින් ගියොත් එම් හොඳම දේවල් ටික මිස් වෙනවා. දැන් හිපීට මේ ටික බලාගෙන යද්දි ඉන්නේ අමාරු. කියලා වැඩක් නැහැ. සිරිපාදෙට තියෙනවා පට්ට විරිදෙක. මීට කරුණා කරගමු. 3:00 වෙලාව. දැන් මං ඉන්නේ රතු අම්මලම් පහු කරගෙන ටිකක් ඉස්සරහට යනකම. එන්නම් පොඩි රෙස්ට් එකක් ඕනි බලමු ඉස්සරහට හම්බෙන අම්මලමකින් පොඩි රෙස්ට් එකක් ගමු. හිමීට කරුණා කරගෙන එනකොට මම ඔන්න සීත කකුල හරියටත් ඇවිල්ලා. දන්නේම නැති. දැන් වෙලාව 3:35යි. බලමු හවස් වෙන්න කලින් බස් එකක් අල්ල ගන්න පුළුවන් වේද මොනවා වෙයිද කියන්න මම දන්නේ නැහැ. මම පල්ලෙහාට කරුණා කරනවා. සනීපමාවක් නැත්තම් මං අනිවාර්යයෙන් මෙතන සීත කකුලෙන් නාලා තමයි. පාන්දර 3ට 2ට දාලා නැහැ. අපි සිරිපාදේ නගින අනිවාර්යෙන් සීත කකුලෙන් නාලා තමයි යන්නේ. දැන් මෙතන අම්බලම පොඩ්ඩක් ආව ඉඳන් ඉන්න හරි අමාරුයි කකුල් දෙක රිදෙනවා. අම්බලමේ රෙස්ට් එකක් ගත්තා. දැන් ආයේ පල්ලෙහා පැත්තට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මොනවා හරි කන්න ඕන. චොක්ලට්ම කාලා හරියන්නේ නැහැ නේ. දැන් වාරේ ආසාව නම් හරි. ඊළඟට අවාරේ ආසාව තමයි ඉෂ්ට කරගන්න ඕනි. කොහොම හරි ඉතින් අවාරෙත් එන්න බලමු. අවාරේ එනවා නම් පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. මම හිතන්නේ නල්ලදන්නේ පොලිසියට ගිහිල්ලා ලියුමක් අරගෙන දෙන්න 5000ක් ගෙවලා මොකක් හරි එහෙම
කරන්න දේවල් ටිකක් තියෙනවා. මම හරියටම ලොකුවටම දන්නේ නැහැ. අවාරේ සිරිපාදේ ආපු කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහගෙන බලන්න ඕනේ. බලමු ඉතින් ඉස්සරහට සෝලෝ කැම්පින් ටිකකුත් පොඩ්ඩක් සෙට් කරන්න කියලා හිතන් ඉන්නවා. බලමු. ඊළඟට යන්න ඕනේ ලොකේෂන් එක කොහෙද කියලාත් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. විඩේ චුරු පොඩි වැඩි වැස්සක් යනවා. මේ ඔළුව කැක්කමක් හැදෙන්න ප්‍රධාන හේතුවක් තමයි වැස්සන. ඉන්නේ කවුද කියලා දන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් කරලා යන්නකෝ. ඔයාගේ ඥාතිත් දන්නෙත් නැහැ නැත්තම් යාළුවෙක් දන්නෙත් නැහනේ. මාර වැස්සක් වැස්සා. මේ හින්ද පොඩ්ඩක් රේන් කෝට් එක දාගන්නවා. ටිකක් වෙලා පරක් වුණා. දැන් ඉන්නේ මකර තොරණ ගාව. වෙලාව 5යි. මේ මෙතනින් එහාට ඉතින් vlog එක කරා යන්නේ නැහැ. මෙතනින් මම vlog එක නවත්තනවා. අද දවසේ මගේ තිබිච්ච අඩුපාඩු හදා ගන්න ඕනේ මොනවද? වැරදුනේ මොනවද? ඒ වගේ දේවල් මට පොඩ්ඩක් කමෙන්ට් කරන් යන්න. ඉස්සරහට ඒ වැරදි ටික හදාගෙන ඉස්සරහට යන්න. travel buddies මම මෙතන නතර වෙනවා. ආයෙත් උණු travel vlog එකක් එක්ක සෙට් වෙමු. Peace.